අපි හැමදාම දකින අපේ සංස්කෘතියේම කොටසක් කියලා හිතන දෙයක් දිහා සම්පූර්ණයෙන්ම වෙනස් ඇහැකින් බලන්නයි අද අපි සූදානම් වෙන්නේ. ඒ තමයි උඩරට නැටුම් කලාව සහ ඇසළ පෙරහැර. මේක හුදු කලා සංදර්ශනයක් විතරක් නෙවෙයි යටත් විජිත පාලනයේ යටතේ තහනම් කරපු මර්ධනය කරපු සටන් කලාවක රහස් භාෂාවක්. නොමෙකින ලේඛනාගාරයක් වෙන්න පුළුවන් කියන අදහස ගැන අපි අද ගැඹුරින් කතා කරනවා. හරි අපි මේක දිගහරින්න පටන් ගමු. මම හිතන්නේ මේ කතාවට හොඳම ආරම්භය තමයි මෑතකදී අන්තර්ජාලයේ පැතිරුණු අර අවුරුදු 9ක නැටුම් ශිල්පිනියගේ වීඩියෝ එක. ඒක බලද්දී ඒ චලනයවල තියෙන තියුණු බව, ඒ ශක්තිය ඒක නිකම්ම නැටුමකට වඩා ගැඹුරු දෙයක් කියලා හිතෙනව නේද? අනිවාර්යයෙන්ම ඒ වීඩියෝව තමයි මේ මුළු සංවාදයේම හරය. එතන තියෙන රසවත්ම කාරණේ තමයි ඒ ශිල්පිනියගේ අත් සහ හිස චලනයන් හුදු අලංකාර ඉරියව් නෙමෙයි. එහෙම නෙවෙයි. නෑ. ඒක ගැඹුරු ආයුධ මතකයක්. ඒ කියන්නේ වෙපන් මෙමරි එකක්. ශාරීරික කීයතරක් වීමක්. ආයුධ මතකයක්. ඒ කියන්නේ ආයුධයක් අතේ නැතිව ආයුධයක් පාවිච්චි කරන විදිහේ ශරීරය දන්නේ වචන එකද? හරියටම. උදාහරණයක් විදිහට එතුමියගේ මණික් කටුවේ චලනයන් බලන්න. ඒක නිකම්ම අත කරකවනව නෙවෙයි. ඒක කඩු තලයක කෝණය වෙනස් කිරීමක්. එක පහරකින් තවත් පහරකට මාරු වෙද්දී කඩුව පාලනය කරන නිර්වද්‍ය චලනය. හරි. ඒ වගේම හිස වේගයෙන් කරකවන ගමන් ඇස් එකම තැනක තියාගන්නවා. දැන් සටන් බිමකදී තමන්ගේ වටේටම මොකද වෙන්නේ කියලා තත්පරේ දැනගන්න ඕන. ඔව් ප්‍රධාන ඉලක්කයේ නැහැ අහකට ගන්නත් බෑ. ඒක තමයි. ප්‍රධාන සතුරගෙන් ඇහැ අහකට නොගෙනම වටපිටාවේ අනතුරු ගැන අවධානයෙන් ඉන්න ඕන. අපි ඒකට කියනවා situational awareness කියලා. මේ පුහුණු කරන්නේ ඒක. හරි. ඒ නවෝදය විරුද්ධ ශිල්පිනියගේ වීඩියෝ එකෙන් අබ කියන කතාවට හොඳ පදනමක් වැටෙනවා. ඒත් මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මේ තරම් වෙහෙසක් දැරලා සටන් කලාවක් නැටුමක් ඇතුලේ හංගන්න ඕනේ? ඒකට මොකක් හරි බලවත් ඓතිහාසික හේතුවක් තියෙන්න ඕනේ. ඔව්. ඒ හේතුව තමයි මේ කතාවේ තීරණාත්මකම කොටස. ඒ තමයි බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය. ඔවුන් අංගම්පුර සටන් කලාව සම්පූර්ණයෙන්ම තහනම් කළා. ඒක නිකම්ම නීතියක් දාලා තහනම් කිරීමක්ද නැත්නම් ඊට වඩා දරුණු දෙයක්ද? ඒක නිකම්ම නීතියක් නෙවෙයි. ඒක මනුෂ්‍ය සංහාරයක් දක්වා ගිය කුරුරු මර්ධනයක්. 1850 ගණන් වල කෝඩ්රින්ටන් සහ ටොරින්ටන් වගේ පාලකයන්ගේ ලිපි ලේඛනවල පැහැදිලිවම තියෙනවා අංගම්පුර පුහුණු වෙන ඕනෑම කෙනෙක්ව ඒ මොහොතේම මරා දමන්න දීපු නියෝග ගැන. ඒ කියන්නේ මේක ඉගෙන ගන්නව අහුනොත් දඬුවම හිරයාන එක නෙමෙයි මරණය. මරණය. ඒක අත්තම දරුණුයි. ඒ කියන්නේ ඔවුන් මේ සටන් කලාව සලකුවේ තමන්ගේ පාලනයට තියෙන බරපතල තර්ජනයක් විදියට. තර්ජනයක් විතරක් නෙවෙයි සංවිධානාත්මක ප්‍රතිරෝධයක මූලයක් විදියට. ඒ නිසා මේ මර්ධනිය හරිම සැලසුම් සහගතයි. ඔවුන් ඉලක්ක කළේ සටන්කරුවන්ව විතරක් නෙවෙයි. ඒට තවත් මොනවද? ඔවුන් අංගම් මඩු, ඒ කියන්නේ පුහුණු මධ්‍යස්ථාන ගිනි තියලා විනාශ කළා. ඒත් ඊටත් වඩා සූක්ෂම දෙයක් කළා. ඔවුන් මේ සටන් කලාවේ සැපයුම් දාමය, ඒ කියන්නේ සප්ලයි චේන් එක සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කළා. සැපයුම් දාමය. සටන් කලාවකටත් සැපයුම් දාමයක් තියෙනවද? ඔව්. මෙහෙමනේ උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍ය නීතිය යටතේ කෙනෙකුගේ ඉඩමක මීගසක් තිබීම පවා මරණ දණ්ඩනය ලැබිය හැකි වරදක් වුණා. මොකක් මීගසක් ගහකට මරණ දණ්ඩනය? ඒ මොකටද? මොකද මීතෙල් අංගම්පුර සටන් කරුවෙකුට නැතුවම බැරි දෙයක්. සටනකදී වෙන තුවාල ඉක්මනට සුව කරගන්න, අධික පුහුණුව නිසා ඇතිවෙන පේශී වේදනා සමනය කරගන්න, ඒ වගේම ආයුධ මලකඩ කන්නේ නැතුව නඩත්තු කරන්න. මීතෙල් අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය වුණා. ඉතින් මීගස් විනාශ කරනවා කියන්නේ ඔවුන් මේ සටන් කරුවන්ගේ ප්‍රථමාධාර කට්ටලයි ආයුධ නඩත්තු කට්ටලයි දිගම නැති කරනවා කියන එක. ඒක හරිම සූක්ෂමයි. ඔව්. මේ වගේ තත්වයක් යටතේ මේ දැනුම නොනැසී පවතින නම් පාලකින්ට අඳුන ගන්න බැරි සම්පූර්ණයෙන්ම වෙස්වලාගත් රූපයක් අවශ්‍ය වුණා. ඒ වෙස්වලාගත් රූපය තමයි නැටුම. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ මේ දැනුම සංගවන්න නැටුම පාවිච්චි කළා නම් ඒකේ සාක්ෂි අනිවාර්යෙන්ම මේ නැටුම් චලන ඇතුළෙම තියෙන්න ඕන. අපි මේ සාක්ෂි ටිකක් විකේතනය කරලා බලමුද? අනිවාර්යෙන්ම අපි මුලින්ම ගමු නර්තන ශිල්පීන්ගේ මූලික ඉරියව්ව, the stance එක. දනනවා ශාරීරිය පහත් කරගෙන ඉන්න ඉරියව්ව. ඕ ඒක අලංකාරයට කරන දෙයක් නෙවෙයි. ඒක සටනකදී එන පහරක් දරා ගන්න නොසලී ඉන්න සහ ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය පාලනය කරන අවශ්‍ය ශක්තිය පුහුණු කිරීමක්. ඒකට කියන්නේ endurance under tension කියලා. පීඩන යටතේ දරාගෙන සිටීමේ හැකියාව. හරියටම. ඔව් ඒක ඇත්ත.
නිකමට හිතුවොත් ඒ ඉරියව්වෙන් විනාඩි 5ක් ඉන්න උත්සාහ කළොත් තේරෙයි ඒක කොච්චර අමාරු ශාරීරික අභ්‍යාසයක්ද කියලා. ඒක නිකම්ම පෙනුම නෙවෙයි, ශක්තිය ගොඩනැගීමක්. ඒක තමයි. ඊළඟට ගම්මු කරකැවීම, the spin එක. හිස එකම ඉලක්කයක රඳවාගෙන ශාරීරිය කරකවලා අවසාන මොහොතේ හිස වේගයෙන් ඒ ඉලක්කයටම නැවත යොමු කරනවා. හරි. ඒත් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් නේද? ඕනෑම නැටුමක කරකැවෙද්දී කරකවිල්ල වළක්ව ගන්න මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරනවා. බැලේ නැටුම් වල වගේ. මේක ඒ වගේ දෙයක්ම නෙවෙයි කියලා අපි කොහොමද හරියටම කියන්නේ? ඊටම හොඳ ප්‍රශ්නයක්. වෙනස තියෙන්නේ අරමුණේ. දැන් බැලේ නැටුමකදී හිස එක තැනක තියාගන්නේ Tamanට කරකැවිල්ල ඇතිවීම වළක්වා ගන්න. ඒ කියන්නේ අභ්‍යන්තර අරමුණක්. internal focus. නමුත් මේ නැටුමදී ඒ දේ කරන්නේ ඉලක්කය රඳවා ගැනීමට. target retention. ඒ කියන්නේ බාහිර අරමුණක්. external focus. සටනකදී වැදගත්ම දේ තමයි සතුරාගෙන් බැල්ම ඉවත් නොකිරීම. ශරීරයේ චලනය වෙද්දී පහර මගහරිද්දී උනත් ඉලක්කය නැති කරගන්න බෑ. මේ පුහුණු කරන්නේ ඒ මූලික සටන් මූල ධර්මය. ඒක පැහැදිලි. එතකොට තියෙනවා තවත් පුදුම සහගත කරකැවීමක්. විකර්ණීය කරකැවීම. the diagonal spin. ශරීරයේ කෙලින් අක්ෂයක නෙවෙයි ඇලවෙලා වගේ කරකැවෙන්නේ. ඔව්. ඒ චලනයේ දිහා බලද්දී හිතෙන් මවා ගන්න ඒ නර්තන ශිල්පියාගේ අතේ කඩුවක් තිබුණා කියලා. හරි. ඒ මොහොතේ ඒ චලනය හරියට දම්වැල් කියතක් වගේ. චේන්සෝ එකක් වගේ. ඒකෙන් Taman වටේ ඉන සතුරන්ව ඉවත් කරන ආරක්ෂක වලලක් ක්ලියරින් රේඩියස් එකක් නිර්මාණය කරනවා. දම්වැල් කියතක්. ඔව්. විකරණීය කැපීම කියන්නේ ඕනෑම සටන් කලාවක තියෙන මාරාන්තිකම සහ කාර්යක්ෂමම පහරක්. මොකද ඒක ශරීරයේ ව්‍යුහය හරහා ගමන් කරන්නේ අඩුම ආන්තිසකයකින්. ඒක නිමිෂයක්. ඒ කියන්නේ අපි වේදිකාවේ දකින අතිශය අලංකාර ගලාගෙන යන චලනයක්. ඇත්තටම සටන් බිමකදී Taman වටේ ඉන්න කිහිප දෙනෙකු එකපාරම ඉවත් කිරීමේ මාරාන්තික උපක්‍රමයක් වෙන්න පුළුවන්. ඒක තමයි මේකේ සැඟවුණු භාෂාව. ඒක ඇත්තටම ඇඟ හිරිවැටෙන කල්පනාවක්. ඒ වගේම අත්වල චලනයන් ගමු. නර්තන ශිල්පින් ඇඟිලි එකට තියලා අත තලයක් වගේ තියාගන්නවා. කඩුතල අත. බ්ලේඩ් හෑන්ඩ් කියන්න පුළුවන්. ඒකෙන් නිර්වදියතාවය සහ චලනයේ කාර්යක්ෂමතාවය පුහුණු කරනවා. මම දැකලා තිනවා නිතරම වගේ එක අතක් ඉනපටි ඇසලා නවත්වා ගන්නවා. මම නම් හිතුවේ ඒක ඇඳුම හදා ගන්නවා වගේ දෙයක් කියලා. ගොඩක් අය එහෙම හිතනවා. නමුත් ඒක ආයුධ රඳවා ගැනීමේ පේශි මතයක්. muscle memory for weapon retention. ඒ කියන්නේ කඩුව රඳවන කොපුව අල්ලා ගැනීම, ආයුධය ආරක්ෂා කිරීම හෝ මීළඟ පහරට සූදානම් වීම. නොදැනුවත්වම ශාරීරික සටනට සූදානම් කරනවා. හරි. ඒ වගේම දෑත් එකට තබා කරකවලා මැදින් තල්ලු කරට චලනයක් දීමවා. ඒක නන්චක්කු වගේ ආයුධයක චලනයක් අනුකරණයක්. ගම්‍යතාවයේ මොමන්ටම් එක ගොඩනගා ගැනීම සහ පහර දීම තමයි එතන පුහුණු වෙන්නේ. ආයුධයක් නැතිව ආයුධයක යාන්ත්‍රණය ශරීරයට කාවත් දෙනවා. ශරීරය විතරක් නෙවෙයි මූණේ ඉරියව් පවා වෙනස් වෙනවා. ඒ වේගවත් තියුණු චලනයන් එක්ක මූණේ ඇතිවෙන අර ආක්‍රමණශීලී ස්වභාවය. ඒකත් රංගනයක් නෙවෙයි. ඒක සටනකට අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය සහ අදිෂ්ඨානය එහෙම නැත්නම් embodied intent ශරීරයට පුහුණු කිරීමක්. ඒ කියන්නේ මනසයි ශරීරයයි දෙකම එකම අරමුණකට සටනකට සූදානම් කිරීමක්. හරි. එතකොට හැම චලනයක්ම මේ හැම ඉරියව්වක්ම තනි තනිව ගත්තම සටන අභ්‍යාස. ඒත් මේවා එකට එකතු වෙලා විශාල පද්ධතියක් විදිහට ක්‍රියාත්මක වුණේ කොහොමද? මම අහන්නේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ මේ දැනුම රට පුරා බෙදා හැරුණේ යාවත්කාලින උනේ කොහොමද කියලා. පෙරහැරට තියෙන දෙතනද සම්බන්ධය? හරියට මෙතන තමයි. පෙරහැර කියන්නේ මේ මුළු මෙහියුමේම කූට ප්‍රාප්තිය. උපාය උපරිමය. ඔව්, උපාය උපරිමය මේ සටන් කලාව තහනම් කරපු. ඒක පුහුණු වෙන අයව මරා දාපු යටත් විජිත පාලකින්ම පෙරහැරේදී මේ නැටුම් දිහා ඉස්සරහාම පුටුවල ඉඳගෙන බලලා අත්පොලසන් දීම තමයි මේකේ තියෙන පුදුමය. ඒක ඇත්තටම ඇදහන්න බැරි දෙයක්. ඒ කියන්නේ පෙරහැර කියන්නේ හුදු සංස්කෘතික සංදර්ශනයක් උනේ නැහැ. කොහෙත්ම නැහැ. පෙරහැර කියන්නේ ජාලගත පුහුණු මධ්‍යස්ථානයක්. networked training ground එකක් උනා. ඒක වාර්ෂික සමුළුවක් වගේ. රටේ විවිධ ප්‍රදේශවලින් විවිධ ගුරුකුල වලින් එන කණ්ඩායම්
තමන්ගේ නව සටන් උපක්‍රම අලුත් ආරක්ෂක ක්‍රම එහෙමත් නැත්නම් තමන් මුහුණ දුන්න අලුත් තර්ජනයකට හොයාගත්ත විසඳුම මේ පෙරහැරේදී අනිත් අයට පෙන්නුවා. හරියට මෘදුකාංග යාවත්කාලීන ක්‍රීම් වගේ software patches වගේ. ඒක තමයි. එක කණ්ඩායමක් හොයාගත්ත අලුත් ක්‍රමයක් අනිත් කණ්ඩායම දැකලා ඉගෙන ගන්නවා. ඔව් ලියවිලි නෑ කතා බහ නැහැ. චලනය තුලින් දැනුම ශරීරයෙන් ශරීරයට හුවමාරු වුණා. ඒ නිසා පෙරහැර කියන්නේ සජීවී ලේඛනාගාරයක් වගේම සජීවී පුහුණු බිමක්. ඒකේ සැකස්ම බැලුවත් ඒක පේනවා. ඒක සංගීතයක් විතරක් නෙවෙයි. මනෝවිද්‍යාත්මක දෙයක්. ඔව් මනෝවිද්‍යාත්මක යුද්ධයක් psychological warfare. ඒ ශබ්ද රටාවන් හදවතේ ගැස්ම වෙලස් කරනවා, ශරීරයට ඇඩ්‍රනලින් පම්ප් කරනවා, සටනකට සූදානම් කරනවා, ඒ වගේම සතුරා බිය ගන්වනවා. ගිනිපන්දම්? ඊළඟට ගිනිපන්දම්. ඒකත් ආලෝකයට විතරක් නෙවෙයි. සතුරා බිය ගැන්වීමක්, ඔවුන්ගේ දෘෂ්ටිය අවුල් කිරීමක්. කණ්ඩායම් අතර තියෙන පරතරය, ඔවුන් ගමන් කරන සැකස්ම, ඒ හැම දෙයක්ම සටන් බිමක සැකස්මක්. බැටල් ෆෝමේෂන් එකක් අනුකරණයක්. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන් ආයුධ හෙව්වා, කැරලි හෙව්වා. ඒතොන්ට මේ සම්පූර්ණ පද්ධතිය, මේ සිස්ටම් එක හඳුනා ගන්න බැරි වුණා. බැරි වුණා. ඔවුන් බලාගෙන ඉද්දීම ඔවුන්ගේ අනුග්‍රහය ඇතුවම තහනම් කරපු සටන් කලාවක් රට පුරා පුහුණු වුණා, යාවත්කාලින වුණා. පිටම සම්ප්‍රදායක් සහ කලාවක් විදිහට වෙස් වලාගෙන මේ සටන් කලාව නොනැසී පැවතුණා. එතකොට අද මේ නටන ශිල්පීන් මේ ගුරුනාන්සේලා මේ පිටුපස තියෙන ගැඹුරු අර්ථය දන්නවද? බොහෝ විට දන්නේ නැහැ. හරියට බුලත් කොලේ ණය විෂ කතාව වගේ. ඒ කතාව. ඔව් බුලත් විටක් හදද්දි කොලේ නටුවයි තුඩයි කඩලා අයින් කරනවා. ඇයි කියලා හුවොත් ගොඩක් අය කියයි ඒක තමයි සම්ප්‍රදාය කියලා. නමුත් ඒ පිටුපස විද්‍යාත්මක හේතුවක් තියෙනවා. කාලයත් එක්ක මුල් හේතුව අමතක වෙලා නමුත් ක්‍රියාව ඉතිරි වෙලා. මේකත් ඒ වගේ. ඒ කියන්නේ මනසට අමතක වුණත් ශරීරයට මතකයි. පේශී මතකයේ රිද්මය සහජ බුද්ධිය. ඔව් පරම්පරාවෙන් පරම්පරාවට යනවා. හරියටම. ඒ නිසා අද නටන කෙනෙක් නොදැනුවත්වම Tamanගේ ස්නායු පද්ධතියට සටන් ශිල්පීය යාන්ත්‍රණයන් කේතගත කරගන්නවා. ඔවුන් ඉගෙන ගන්නේ නටුමක්. නමුත් ඔවුන්ගේ ශරීරය ඉගෙන ගන්නේ සටනක්. නැටුම් කලාව කියන්නේ චලනය වන කාල කැප්සූලයක්. ටයිම් කැප්සූල් ඉන් මෝෂන් මේ දැනුම සංරක්ෂණය වෙලා තියෙන පොත්වලවත් කෞතුකාගාරවලවත් නෙවෙයි පරම්පරා ගණනාවක් පුරා මිනිස් සිරුරු තුල. ඉතින් අපි අද මේ කතා බහෙන් ඉගෙන ගත්තේ උඩරට නැටුම් කියන්නේ හුදු අලංකාර කලාවක්ම නෙවෙයි. ඒක මර්ධනය හමුවේ නොනසී පැවතීමේ සහ සංස්කෘතික ප්‍රතිරෝධයේ විශිෂ්ට උදාහරණයක් කියන එක. ඒක ඇස්පනා පිට තිබුණත් කියවන්නේ විශේෂ ඇහැක් ඕන කරන ශරීරය තුලම ලියවුණු සැඟවුණු ඉතිහාසයක්. අවසාන වශයෙන් සවන් දෙන අයට මේ වගේ සිතුවිල්ලක් ඉතිරි කරන්නම් අපේ නිකම්ම සම්ප්‍රදායන් කියලා සලකන එදිනෙදා ජීවිතේ කරන තවත් මොන වගේ දේවල් ඇතුලේ මේ වගේ යටපත් කරපු දැනුම් පද්ධති හෝ නොනැසී ප්‍රවතීමේ අත්පොත් සැඟවිලා තියෙනවා ඇතිද? සමහර විට අපේ සංස්කෘතිය අපේ පුරුදු දිහාත් අලුත් ඇහැකින් බලන්න මේක හොඳ අවස්ථාවක්.